පෙබරවාරි මාසයේ නවසීලන්ත බිමේදී 20-20 තුන්කොන් තරඟාවලියක් ක්‍රියාත්මක වුණා. නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන ප්‍රබල කණ්ඩායම් සහභාගී වූ එම තරඟාවලියේ පස්වන තරඟය ඕක්ලන්ඩ් නුවර ඊඩන් පාර්ක් පිටියේදී පැවැත්වුණා. පිතිකරුවන්ටම වෙන්වුණු එම තරඟයේදී මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවර 20 අවසානයේදී කඩලු 6ක් දැවී ලකුණු 243ක් ලබා ගත්තා. එදී මාටින් ගප්ටිල් 6 පහර 9ක් සමගින් පන්දු 54කදී ලකුණු 105ක් ලබා ගත්තා. එදා නවසීලන්ත ක්‍රීඩකයන් ලබා දුන් දැවැන්ත ඉලංකය පන්දුවර 18යි පන්දු 5ක් අවසානයේදී හඹා යාමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ විදිහට පිතිකරුවන්ට සුපිරි දස්කම් දැක්වීමට වරම් ලැබුණු දිනයක අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණු එක්තරා පිතිකරුවෙකුද සිටියා. මාර්ක් චැප්මන් නම් වුණු එම පිතිකරුවා බිලි ස්ටැන්ලේක් විසින් යොමු කළ 18 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී අවාසනාවන්ත අයුරින් හිට් විකට් වීමෙන් දැවී යනවා. එදී ස්ටැන්ලේක් යොමු කළ පන්දුවට දැවැන්ත පහරක් එල්ල කිරීමට යාමේදී චැප්මන්ගේ හිස් ආවරණය ගැලවී ගොස් විකට්ටුවේ වැදෙනවා. එය මෑත ඉතිහාසයේදී ක්‍රිකට් තරගයකදී වාර්තා වුණු අවාසනාවන්තම දැවීම.